මුදල් ගැනවා දකින විදිය වෙනස් කරගන්න. ගොඩාක් මුදල් තිබ්බත් එයාලට ප්‍රශ්න. මුදල් වල අනාගතය. ලක්ෂයට කොඩි දාපු කාලයක්. සෙත් ජීවත් වෙන්න ඇත්තටම මුදල් අවශ්‍ය. කිසිම සතෙක් බදු ගෙවන්නේ නැහැ මේ පොළේ ජීවත් වෙන්න. මුදල් හින්දා ප්‍රශ්න වැඩි වෙයි දකින්නට Tamanට මෙහෙම දේවල් තියෙනවා කියලා. අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා Beyond the Boundaries channel එකත් එක්ක. ජීවිතේ දිහා වෙනස්ම කෝණකින් බලන්න. සීමාවෙන් ඔබට තියෙන දේවල් ගවේෂණය කරලා දකින්න දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ thumbnail එක දැක්ක ගමන් ඔයාලට හිතෙනවා ඇති මේ කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාව ගැන. එහෙම නැත්නම් තමන්ගේ ආර්ථිකය හදාගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් සල්ලි හොයන්නේ කොහොමද කියලා වගේ මාතෘකා අයිඩියා එකක් කතා කරනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි මම මේ කියන්න යන්නේ මුදල් සම්බන්ධව ආධ්‍යාත්මිකව මම දකින විදිය වගේම බයිබලයේ තුලින් මම උපුටා ගැනීම කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව් වෙයි. ඔයාගේ ආර්ථිකය සමහරට කළමනාකරණය කරගන්න. එහෙමත් නැත්නම් මුදල් ගැන ඔයා දකින විදිය වෙනස් කරගන්න. මොකද දකින විදිය වෙනස් කරගත්තාම ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද අද මේ වර්තමානයේ වෙනකොට ගත්තාම ගොඩ දෙනෙක්ට මේ මුදල් කියන කාරණේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මුදල් රඳා පවතින්නේ නැහැ තමන්ගේ අතේ. එක්ක මුදල් හම්බ කරන්න අමාරුයි, මුදල් උපයන්න අමාරුයි. සමහර විට ගත්තාම ගොඩාක් මුදල් තිබ්බත් එයාලට ප්‍රශ්න. අන් ඒ වගේ මේ මුදල් සම්බන්ධව කතා කරනකොට කතා කරන්න පුළුවන් ලොකු පරාසයක් තියෙනවා. අපි මුලින්ම බලමු මුදල් කියන්නේ මොනවද කියලා. ඇත්තටම මුදල් කියන්නේ මොනවද? සරලවම මුදල් කියන එක ගත්තාම අද මේ ලෝකේ අපි දකින්නේ යම්කිසි අගයක් එකතු කරන ලද කොලයක්, කඩදාසියක්, නෝට්ටුවක්. එහෙමත් නැත්නම් කාසියක්. මේවා තමයි අපි මුදල් කියලා දකින්නේ. අපි පොඩ්ඩක් අතීතය විමසලා බැලුවොත් මුදල් භාවිතයට කලින් තිබිලා තියෙන්නේ භාණ්ඩ හුවමාරු එකක්. භාණ්ඩ හුවමාරු ක්‍රමවේදයක්. මං ගාව තියෙන දේ තව කෙනෙක්ට දීලා එයා ගාව තියෙන වැඩිපුර දේ හෝ එයා දෙන දේ ගන්නවා. මේක තමයි මුලින්ම තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මුදල් භාවිතය වෙලා තියෙනවා. මුදල් වල අනාගතය කොහොම වෙයිද? අපි මේ පාවිච්චි කරන විදියට කාසි නෝට්ටු තවත් අවුරුදු 5ක් 10ක් ඇතුළත පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? පෞද්ගලිකව මම විශ්වාස කරන දේ අවුරුදු 5ක්වත් නොගෙයින් අපිට මුදල් මේ භෞතික මුදල් භාවිතය නවත්තන්න වෙයි කියන එක. මොකද අද වෙනකොට ඔයාලා දන්නවා account එකේ තියෙන සල්ලි කියන්නේ ඉලක්කම් ටිකක් විතරයි. බොහෝ තැන්වල බොහෝ අවස්ථාවල අපිට පාවිච්චි කරන්න වෙන්නේ භෞතික සල්ලි වෙනුවට එක්ක කාඩ් පතක්. එහෙම නැත්නම් ෆෝන් එකේ ඇප් එකකින් ගෙවන්න වෙනවා. මේක තමයි මුදල් වල අනාගතය වෙන්න යන්නේ. ඒ වගේම මුදල් වලට තියෙන වටිනාකම. ලංකා ඉතිහාසය ගත්තාම ලංකාවේ ඩොලර් එක රුපියල් 5ට වගේ තිබ්බ කාලෙකුත් තිබිලා තියෙනවා. ඒ වුණාට අද ඩොලර් එකේ මිල ගත්තාම රුපියල් 300කට විතර ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ තියෙනවා ලක්ෂයට කොඩි දාපු කාලයක්. ලක්ෂයට කොඩි දැම්මා කියන්නේ යම්කිසි කෙනෙක්ගේ ගෙදර රුපියල් ලක්ෂයක මුදලක් තියෙනවා නම් ඒ මිනිස්සයා ඒ කාලේ ගෙදර ඉස්සරහ කොඩියක් දානවා. එයා ලක්ෂපතියෙක් කියලා පෙන්නන්න. හැබැයි මේ 2025 වෙනකොට ලක්ෂය කියන්නේ ඊටම පුංචි මුදලක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලගේ ෆැමිලි වලත් ඇති රුපියල් 2.50 රුපියල් 5 පඩියට වැඩ කරපු මිනිස්සු. ඉතින් ඒ රුපියල් 5 පඩියෙන් මිනිස්සුගේ පවුල් නඩත්තු කරලා බොහෝ දේව ගෙවල් පවා හදලා තියෙනවා. හැබැයි අද දන්නවා රුපියල් 5ට ගන්න පුළුවන් ටොපියක් විතරයි. එතකොට මිලියන බිලියන ට්‍රිලියන කියන දේවල් ඒ කාලේ අතීතයේ ජනතාවට මිනිස්සුන්ට හීනයක් වගේ. හැබැයි අද බිලියන ට්‍රිලියන තමයි කතා කරන්නේ. ඉතින් අනාගතේ මොන වගේ දෙයක් වෙයිද? ඒ ගැන ඔයාලගේ අදහස් ලියන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මම මේ කතා කරේ මුදල් සහ මුදල් වල ඉතිහාසය වගේ පුංචි කාරණා ටිකක්. හැබැයි මට ඇත්තටම කියන්න ඕනි මුදල් සහ මුදල් වලදී ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන බලපෑම මොකක්ද? බයිබලයේ එක තැනක කියලා තියෙනවා දෙවියන් වහන්සේටත් මුදලටත් සේවය කරන්න බෑ කියලා. මොකද මේ මිනිස්සයා ඒ දෙකෙන් එකක් තෝරගන්නවා. මුදල් හා ආධ්‍යාත්මික ජීවිතය කියන කාරණාව ගත්තහම
තියෙන ලොකුම ප්‍රශ්නේ මුදල් නැති වුණාම මනස ස්ට්‍රෙස් වෙනවා. Taman පවත්වගෙන ආපු නිදහස් මානසිකත්වය තියාගන්න බැරි වෙනවා. එතකොට ආධ්‍යාත්මය පොඩ්ඩක් දුර්වල වෙනවා. ඔය ඇතුලෙන් ශක්තිමත් නැහැ කියන හැඟීම දැනෙනවා. එහෙම නැතුව මුදල් ආධ්‍යාත්මික ජීවිතයට කිසිම සම්බන්ධතාවයක් එන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ මිනිස්සෙක්ට ජීවත් වෙන්න ඇත්තටම මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මොනවටද මුදල් අවශ්‍ය වෙන්නේ? මිනිස්සු සල්ලි හොයන්නේ Tamanට තියෙන අවශ්‍යතාවයන් සහ උවමනාවන් සපුර ගන්න. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, වාසස්ථාන මේ වගේ හැමෝටම පොදු දේවල් තමයි උවමනා හා අවශ්‍යතා කියන්නේ. ඉතින් ඒවා සපුර ගන්න තමයි මිනිස්සු මුදල් හම්බ කරන්නේ. මුදල් අවශ්‍ය වෙන්නේ ඒකටනේ. මොකද මුදල් ගබඩා කරලා තිබ්බත් වැඩක් නැහැ. මුදල් කියන දේ කන්න බෑ. මුදල් වලින් කරන්න පුළුවන් වැඩක් ගන්න එක විතරයි. කන්න කෑම ගන්න පුළුවන් වෙන එකයි, අඳින්න ඇඳුමක් ගන්න පුළුවන් වෙන එකයි, ඉන්න තැනක් ගන්න පුළුවන් වෙන වගේ ඒ වගේ ක්‍රියාවක් කරගන්න විතරයි මුදල් මැදිහත් වෙන්නේ. ඉතින් එහෙම බලපුවම ඇත්තටම මුදල් මිනිසාව ජීවත් කරවන්නේ නැහනේ. එතකොට ඊළඟ කාරණේ මනුස්සයා කියන සතා විතරයි මේ පෘථුවිය තුල ජීවත් වෙන්න මුදල් කියන සාධකය පදන මේන් කරගෙන, කියන්නේ මූලික කරගෙන තියෙන්නේ. වෙන කිසිම සතෙක් බදු ගෙවන්නේ නැහැ මේ පොළේ ජීවත් වෙන්න. මේ පරිසරයේ ජීවත් වෙන කිසිම සතෙක් මුදල් හම්බ කරන්නේ නැහැ ඔවුන්ගේ ජීවිතය පවත්වගෙන යන්න. මනුස්සයා විතරයි මේ ට්‍රැප් එකට අහු වෙලා තියෙන්නේ. මේ උගුලට අහු වෙලා තියෙන්නේ මනුස්සයා විතරයි. ඇත්තටම මේක ගත්තොත් මේක උගුලකට අහු වෙලා නෙවෙයි. උගුලකට අහු කරලා තියෙනවා ඉතිහාසයේ. දැන් ඒ උගුල තුල පැටලිලා මිනිස්සුන්ට එකෙන් එළියට එන්න බැරිව ජීවිත ගත කරනවා. එවැනි අනාගතයකට මිනිස්සු ගමන් කරනවා. මුදල් හින්දා ප්‍රශ්න වැඩි වෙන්නේ මම අර කලින් කිව්වා වගේ දේවල් නිසා. අද මේ වර්තමානයේ වෙන විට මිනිස්සු සංකීර්ණ ජීවන රටාවකට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ ජීවන රටාව තුල මිනිස්සු මුදල් වලට නමස්කාර කරන තත්ත්වයටපත් වෙලා ඉන්නවා. කියන්නේ වඳිනවා. වගේ තත්ත්වයකට මිනිස්සු පත් වෙලා ඉන්නවා මේ සංකීර්ණ ජීවන රටාව තුල. මොකද බොහෝ මිනිස්සුන්ට ඕනේ Tamanට තියෙන දෙයට වඩා අනිත් අය දකින්නට Tamanට මෙහෙම දේවල් තියෙනවා කියලා. ඒක වෙනුවෙන් වෙහෙසෙන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ ඒ ඇතුලේ මිනිස්සයා ගොඩක් වෙහෙසටපත් වෙලා තියෙනවා. කියන්නේ සරල ජීවන රටාවකින් එළියට ගිහිල්ලා සංකීර්ණ ජීවන රටාවකට ඇතුල් වෙලා තියෙනවා. ඇත්තටම නම් සරල ජීවන රටාවක් තුල පවතින මිනිස්සුන්ට විශේෂයෙන් ගත්තාම ගැමි පරිසරවල, ලංකාවේ ගැමි පරිසරවල මිනිස්සුන්ට ගත්තාම බොහෝ ගැමි පරිසරවල සමහර ඒවා ගෙනත් නැහැ. මොකද ඒවා ජනාකීර්ණ සංකීර්ණ වෙමින් පවතිනවා මේ කාලයක් තුල. හැබැයි බොහෝ ගම්මානවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත හරි සරලයි. ඒ මිනිස්සුන්ට මුදල් කියන දේ බලපාන්නේ නැහැ යාළගේ ජීවිතය ගත කරන්න. එතකොට මම කියවනේ ගොඩාක් මුදල් තියෙන කට්ටියට ප්‍රශ්න තියෙනවා කියලා. ඒ කියන්නේ මෙතන මුදල් තියෙන එක නෙවෙයි ජීවිතේට තියෙන ප්‍රශ්නේ, වෙන දෙයක්. තමන්ගේ ආත්මය මුදල් වෙත නමස්කාර කරනවා. එහෙම නැත්නම් මුදල් කියාගෙන නිතරම මුදල්ම සොයමින් හැමදේම මුදල් මත මමනිමින් ජීවත් වෙන එක තමයි ඒ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක්, කලබලකාරීත්වයක්, මුදල් නිසා කලබලකාරීත්වයක් ජීවිතය ඇති වෙන්න බලපාන හේතුව. මොකද ලක්ෂ ගණන් ගනුදෙනු කරන කෙනෙක්ට ලොකු පාඩුවක් කියලා ඇත්තටම 1000 2000 3000 5000 වගේ කියන මුදල් පරිමාණයක ගනුදෙනු කරන්න උනාම එයාට හරි අමාරුයි. මොකද එයා පුරුදු වෙලා තියෙන එක වෙනස්, එයාට ජීවත් වෙන්න වෙලා තියෙන එක වෙනස්. මුදල් වලින් තියෙන ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න නම් අනිත් අය කියන විදිහටයි අනිත් අයට පේන්න Tamanට තියෙනවා කියලා ජීවත් වෙනවට වඩා එහා ගිහිලා Tamanගේ අවශ්‍යතා සහ උවමනා හරියට කල්පනාකරණය කරගෙන ජීවත් වුණොත් මුදල් වලින් ඇත්තටම බලපෑමක් වෙන්නේ නැහැ. අන්න එහෙම වුණොත් Tamanගේ ආධ්‍යාත්මික ජීවිතය ඔබ දකින විදියට සහ ඒ විශ්වයේ මැවුම්කරුට අවශ්‍ය විදියට
ඒ සැලැස්මට අනුකූලව යන්න පුළුවන් කියන එක මගේ අදහස වගේ මගේ විශ්වාසය. ඒ වගේම බයිබලයේ කතා කරලා තියෙනවා මුදල් ගැන බොහෝ කාරණා. මට බයිබල් පද වගේ දේවල් ගොඩක් දෙන්න පුළුවන් ඔයාලට. හැබැයි මම යම්කිසි කාරණා කීපයක් ගත්තා බයිබලය තුලින් උපුටා ගත්තා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. එකක් තමයි දෙන්න. ඊළඟ එක අවංකව වෙහෙසිලා උපයන්න කියන එක. තව එකක් තමයි සාධාරණය. දෙන්න කියන එකේදී මම මගේ වීඩියෝ එකක් මම කලින් වීඩියෝ එක දෙන්නේ කොහොමද ලැබෙන්නේ මොනවද කියන එක මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට මෙහෙන් කාඩ් එකක් දාලා තියන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. දෙන්න ඕනේ Tamanට ලැබෙන විශ්වාසය ලැබෙන බවට විශ්වාසයක් ඇතිව. සහ අපි ඒ දෙන්නේ තවත් මිනිසෙක්ට නෙවෙයි. අපි ඒ දෙන්නේ දෙවියන් වහන්සේට. එහෙම නැත්නම් මේ විශ්වයේ මැවුම් කරුවාට. මැවුම් කරුවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ. මේ විශ්වීය ශක්තිය තමා නැවත අපිට ප්‍රතිඵලය දෙන්න කියන විශ්වාසය ඇතුව. එහෙම මානසිකත්වයක් ඔය ඇතුලේ තියෙනවා නම් ඔයාට වෙහෙස වෙලා මුදල් උපයන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ අවශ්‍යතාවය ඒ අවශ්‍ය වමනා වෙලාවේදී සපුරනවා. ඒක තමයි විශ්වීය නියමය. ඊළඟ කාරණේ සාධාරණව සහ අවංකව වෙහෙසෙන්න ඕනේ. මුදල් රඳා පවතින්නේ නැහැ. මෙන්න මේ කාරණේ පදනම් වෙන්නේ මෙන්න මේ සාධාරණේ සහ අවංකව වෙහෙසීම කියන එක. සල්ලි හොයන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවානේ. හොරකම් කරලා හොයන්න පුළුවන්, මිනි මරලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම වෙහෙසිලා වගා කරලා හොයන්න පුළුවන්. විවිධ දේවල්, විවිධ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරලා මුදල් උපයන්න පුළුවන් අවස්ථා බොහෝ තියෙනවා. හැබැයි මුදල් රඳා පවතින්නේ ඔයා කොහොමද මේ මුදල් ලබා ගන්න කියන එක මත. ඔයා වංචා කරලා නම් ගන්න. ඒක ඔයාටත් වංචාවක් විදියටම ඔයාගෙන් ගලාගෙන යනවා. මේක විශ්වීය නියමය. වෛරය නොසන්සිතේ කියලා කතාවක් අහලා තියෙනවනේ. ඒ වගේ තමයි මේකත්. ඔයා මුදල් ලබා ගන්න වංචාවක් කරොත් තවත් කෙනෙක් ඔයාට ඒ වංචාව කරලා ඒ වංචාව හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වංචාවක් තුලින් ඔයාගේ මුදල් ගලාගෙන යෑමක් සිද්ධ වෙනවා. ඔයාගේ ළඟට එන්නේ කොහොමද? ඔයාගෙන් යන්නෙත් ඒ විදිහටම. ඉතින් ඔයා හොරකම් කරන්නේ නැත්නම් කාගෙන්වත් තවත් කෙනෙක්ට ඔයාගෙන් හොරකම් කිරීමේ සිතුවිල්ලක් ඇති වෙන ප්‍රවණතාවය අඩුයි. නෙමෙයි ඇත්තෙම නෑ. ඉතින් ඒ බයිබලයෙන් උපුටාගත්ත යම්කිසි කාරණා ටිකක් තමයි මම කිව්වේ. තවත් බොහෝ කාරණා තියෙනවා මට ඔයාලට කියන්න පුළුවන්. ඒ කොහොම වෙතත් මට කියන්න ඕනි විශේෂම දේ තමයි මුදල් කියන්නේ ෆ්‍රීකවෙන්සි එකක්. වයිබ්‍රේෂන් එකක්. සංඛ්‍යාතයක් කිව්වත් හරි. මොකද මිනිස්සු තමන් ජීවත් වුණ තමන් ඉපදිලා තමන්ට තේරුමක් ගැන තමන් මුදල් උපයන්න පටන් ගන්න කාලය දක්වා තමන් ජීවත් වෙච්ච ඒ වටපිටාව ඒ පරිසරයෙන් ඔයාට නිර්මාණය කරලා දෙනවා දුප්පත් හිතක් හෝ පොහොසත් හිතක්. ඒක ඔයා දකින්න විදිය. ඔයාගේ අතේ මුදල් තියෙනවද කියන එක නෙවෙයි ඔයාව පොහොසතෙක් බවට පත් කරන්නේ. ඔයා දකින්න විදිය. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ඔයා අද ඉන්න සිටුේෂන් එකට හිතන්න මුදල් ගැන ඔයා අද ඉන්න සිටුේෂන් එක ගැන හිතන්න ඔයාට බලපාලා තියෙන ඉතිහාසය මොකක්ද කියලා. ඊට පස්සේ ඉතිහාසය ඔළුවේ මකන්න වෙහෙසෙන්න. ඉතින් අර මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේ ඔයා ලියන්න, ඒක කියවන්න සහ ඔයාගේ ක්‍රියාව යොදවන්න. ඔයා මුදල් ගැන ඔයාගේ ජීවිතේට ඔයා ඉගෙනගෙන තියෙන්නේ කොහමද? ඒ ඉගෙනගෙන තියෙන පරාසයෙන් ඔබට දකින්න තව කරුණු හොයන්න මුදල් ගැන ඉගෙන ගන්න. මොකද මුදල් ගැන හොඳ දර්ශනයක්. කියන්නේ මුදල් සාමාන්‍යයෙන් මුදල් ගැන ගත්තාම මේ ආකර්ෂණ නියමය අනුව මුදල් ගැන දර්ශන දකිමින් හිතමින් වචන ප්‍රකාශ කරමින් මුදල් තමන්ගේ ළඟට ගෙන්න ගැනීමේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. මැනිෆෙස්ටේෂන්. ඒ කියන්නේ මුදල් ආකර්ෂණය කර ගැනීම. හැබැයි මුදල් ගොඩක් ආකර්ෂණය කරගත්තා කියලා හෝ මුදල් ගොඩක් තමන්ට ලැබුණා කියලා ප්‍රශ්න කියන දේ විසඳෙන්නේ නැහැ. සමහරට මුදල් වැඩි වුණාම ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නේ. හැබැයි තමන්ට අවශ්‍ය වෙලාදී අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙන එක තමයි සඵලවත් බව කියන්නේ.
මම අර කලින් කියපු බොහෝ කාරණා මෙන්න මෙතනදී කැටි කරලා ගන්න පුළුවන්. තමන්ගේ සරල ජීවන රටාව, තමන්ගේ කළමනාකාරීත්වය, තමන්ගේ උවමනා අවශ්‍යතා මොනවද කියලා හොඳින් දැනගෙන සිටීම. ඉතින් මෙන්න මේ කාරණා හැම දෙයක්ම තමා මුදල් කියන දේ ඔයා වෙතට ගලාගෙන සලස්වන්නේ. ඒ කියන්නේ ඔයා තුල තියෙන ভাইබ්‍රේෂන් එක, සංඛ්‍යාතය, මුදල් හැවීම පිළිබඳව ඔයා තුල ඇති වෙන සංඛ්‍යාතයේ ভাইබ්‍රේෂන් එක ඒ මුදල් කියන සංඛ්‍යාතත් එක්ක ගැලපෙන්න ඕනේ. ඉතින් ඒකට නොගැලපෙන කාරණා ටිකක් මම කියන්නම්. ග්‍රීඩි එක. ඒ කියන්නේ තණ්හාව, ඊර්ෂ්‍යාව, වංකකම. කියන්නේ මුදල් හොයන්න ඔයා අවංක වැඩේ කරන්නේ නැත්තම්, සාධාරණ නැත්තම්, ඔයා දෙන්නේ නැත්තම්, දෙනකොට දී යුතු ආකාරයෙන් දෙන්නේ නැත්තම් මුදල් ඔයා ළඟට එන්න අදිමදි කරනවා. එන්නේ නැහැ. ඉතින් මුදල් කියන කාරණය ගත්තාම තව බොහෝ කාරණා තියෙනවා කතා කරන්න. ඉතින් මුදල් ගැන මීට වඩා වෙනස්ම තවත් ගැඹුරේ කාරණා එක්ක මම තවත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැම දෙනාටම thank you මේ වෙනකන්. ඔයාලා අලුත් කෙනෙක් නම් channel එකට අමතක නොකර subscribe කරන්න. ඒ වගේම මේ පණිවිඩය තව කෙනෙක්ට දකින්න වටිනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. සහ ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා එන්න.